ඔන්න ඉතින් අද මම තිසු බබාටත් හොරෙන් ඇවිල්ලා ඉන්නේ එයා වැඩ කරන තැනට. මේ දවස් ටිකේ මෙයාට ගෙදර කන්න බිස්කට් නෑලු, බොන්න බීම් නෑලු, කතන්දර ගොඩයි. ඉතින් ඒ හින්දා අද එයාව shopping එකක් යන්න කියලා ආවා. shopping කියන්නේ මේ මහලුකු දේවල් ටිකක් ගන්න නෙමෙයි. බිස්කට් ටිකක්, නූඩ්ල්ස් පැකට් ටිකක් ඔය අනම්මනම් ටිකක් ගන්න. එයා දන්නේ නෑ අද මම එනවා කියලා. පොඩ්ඩක් පරක් වුණා. අද ට්‍රැෆික් එක තියෙනවා හරියට. ඒ හින්දා ගිහිල්ලා බලමු එයා මා දැක්කට පස්සේ මොනවද කියන්නේ කියලා. මම වීඩියෝ කර එනකොට එයා ඈත තියාම දැක්කා එයා අද මේ මම පරක් වෙච්චින්ද එයාද කලින් ඇවිල්ලා මේ දැන් බෑග් එකකුත් අඩියට එල්ලගෙන එනවා. කොහෙ යන්නද මේ එන්නේ? අපි අද දැන් මේ 240 ට බට්ටියක් අරන් යන්න. බෑග් එකකුත් අරන් ආවේ. මං එයාට මේ ඇඳුමකුත් අරන් ආවා රෙස්ට් රූම් එකේ මාරු කරගන්න. මට අද පරක් වෙච්ච හින්දා ඉතින් මේ එයාට මාරු කරගන්න ඇඳුම මාරු කරගන්න උනේත් නෑ. යම් බාන්න දැන් ගිහලා බලමු කොහොමද මේ 240 ට යන්නේ කියලා. ඔන්න ඉතින් අදත් අපි දෙන්න සුපුරුදු පරිදි මලූරි වල ඉන්නේ. පිටිපස්සෙන් සන්නේ වෙලොසිටි මෝල් එක පේනවා. එතකොට මේ පැත්තෙන් මේ පේන්නේ මලූරි වල පොලිසිය පොලිස් ස්ටේෂන් එක. ඔය පේන්නේ මලූරි වල පොලිස් ස්ටේෂන් එක. අපි දෙන්න අද යන්නේ ඉකෝ ෂොප් එකට. ඒ කියන්නේ මෙතන තියෙනවා ඉයෝන් shopping mall කියලා තව shopping mall එකක් අඩි 10ක් විතර ඉස්සරහා තියෙන්නේ. තව දෙයක් පෙන්නන්න ඕන. අද මාර ට්‍රැෆික් එකක් තියෙනවා මලූරි වල. මම අද දැන් එනකොට අපේ ස්ටේෂන් එකේ දැක්ක පුදුම විදියට සෙනග ඉන්දියා. මම පළවෙනි පාරට දැක්කේ එච්චර සෙනගක් ඉන්නවා. මේ ඔව් මාරේ සෙනග ඉන්දියා ස්ටේෂන් එකේ. එතන වාඩි යන්නේ. කොහමද දන්නේ? මෙහෙන් චයිනා ෆෙස්ටිවල් එක එනවනේ. චයිනීස් නිව් ඉයර් කෙනෙක් ඉඳනේ. චයිනීස් නිව් ඉයර් කෙනෙක් හින්දා මං හිතන්නේ එච්චර සෙනග. පාරෙත් මාරිදී ට්‍රැෆික් එකක් තියෙනවා. මෙන්න මේ විදියට තමයි ට්‍රැෆික් එක වෙන්නේ. ඒ කියන්නේ මේ පුදුම ට්‍රැෆික් එකක් අද තියෙන්නේ මේ අර කිව්වත් වගේ චයිනීස් නිව් ඉයර් එකෙන් හින්දා වෙන්නේ නැති ට්‍රැෆික් එක ගොඩක්ම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හවස 7-8 පැන්නට පස්සේ තමයි පාරේ මේ විදිහේ ට්‍රැෆික් එකක් සෙට් වෙන්නේ. ඒත් අද තාම 6යි වෙලාව 6යි කාලයි 6යි කාලෙටත් ට්‍රැෆික් එක තිසු බබා ඉන්න මං එනකම් බලාගෙන අර තියෙන ඉයෝන් shopping mall එක. ඔය තියෙන ඉයෝන් කියලා ගහලා shopping mall එක ඇතුලේ තමයි ඉකෝ ෂොප් එක තියෙන්නේ. ගිහලා බලමු. යා. අපි දැන් මේ ඉන්නේ ඉයෝන් shopping mall එක පල්ලෙහා. පල්ලෙහා කියන්නේ තාම ඇතුළට ගියේ නැහැ. මෙතනට මේ ඉර පැහැගෙන යන එක ලාර ලස්සනට පේනවා. ඉතින් ඒ හින්දා මම ඒක වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේක තමයි ඉයෝන් shopping mall එක. අර පැත්තේ එහා පැත්තෙන් තමයි entrance එක තියෙන්නේ. අපි දැන් මේ ආපු පැත්තෙන්ම මෙහෙම කාර් පාර්ක් එකේ පිටිපස්සෙන් shopping mall එක ඇතුළට යත හැකි. සිතු ඉන්න පොඩි වැස්සකුත් වැටෙනවා. වහින්න වගේ හදන්නේ. පොඩි චූටි පොදයක් යනවා. අපි දැන් මේ කාර් පාර්ක් එක ඇතුලෙන් shopping mall එක ඇතුළට යන්න හදන්නේ. චයිනීස් නිව් ඉයර් එකට ඩෙකරේෂන් දාලා තියෙන්නේ, සරසලා තියෙන්නේ.
පොන්චාගේද? කුලම්පුම් වල තියෙන්නේ නේ. අම්මලා shopping යනකොට බබාලව ලේස් දාලා ගියාම හරි ලේස් shopping ගිහින් යනකොට ඔය සෙල්ලම් කරන රිස්. අර පෙන්නන්න බෝ. ඒකත් යාස් වෙන. මලාට shopping කරන්න ළමයින්ට සෙල්ලම් කරා. ටොයිස් තියෙනවා, ඊට පස්සේ ළමයින්ව බලා ගන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ චූටි ළමයින්ගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් ගන්න පුළුවන්. ඔක්කොම ටික තියෙනවා. මාරු වෙදින් නේද? අපේ එක්කෙනා යනවා ඉස්සරහෙන් බෑග් එක බෑග් එයාගේ බෑග් දෙකම තියාගත්ත කූඩකින් මට වෙනම් බෑග් කූඩයක් ගන්න වුණා බඩු ටික දාගන්න. අම්බෝ ඉන්න සෙනග. ඒ කියන්නේ අපි මේ ෂොප් එකේ තියෙන විශේෂත්වය කියන්න ඕන. ඒ කියන්නේ මේකේ තියෙන හැම බඩුවක්ම හැම එකක්ම රින්ගිට් 2.60යි. ඒ කියන්නේ රින්ගිට් 2.60යි මේකේ තියෙන හැම බඩුවක්ම තියෙන ඒවා. ඔක්කොම જાති තියෙන්නේ රින්ගිට් 2.60ට. Say hi. Hi. Bye bye. Bye. 2.60යි හැබැයි නේද? තනිකර මේ සෙක්ෂන් එකේ ඔක්කොම තියෙන්නේ බීම වර්ග, කෝෆි වර්ග, කියන්නේ කෑන් තියෙන්නේ. Red Bull එකේ ඒවා තියෙනවා. Red Bull එකේ ඒවා තියෙනවා. ඊළඟට Coca-Cola මේ Chinese New Year එකට මේ print එකෙන් නම් වෙනස් කරලා තියෙන්නේ. මොකද්ද? මොකක් ගමුද? Apple නේ? Apple තියෙනවා. ගන්න. ඔන්න ඉතින් යා දැන් බීම ගන්න වෙලාව. ස්ප්‍රයිට් ගත්තා. Coca-Cola. I think පොලිමර ගන්නවා. ඒ මොනවද? Fanta. මෙන්න ඉතින් මං ආසම එක ජෙලි කප් එක. ජෙලි කප් එකකුත් ගන්න ඕනේ. දිග කූරු නේ මේක ගන්න. ඔක තියා. දැන් බකට් එකක් පුළුවන්. තෝරන මොනවා තෝරනවද දන්නේ නැහැ. ප්ලාස්ටික් කෑලි බොරුවට කාමරේ ඉඩක් නැහැ තියාගන්න. මොනවා හරි බල්ලේ තියන් අන්තිමට ප්ලාස්ටික් කෑල්ලක් අරන් එනවා. ඕක මොකටද? මොනවද දාන්නේ? පරාබු දාන්න. ගන්න. අද ෂොප් එකේ ටිකක් සෙනග වැඩි. මෙයා කොල්මට තිබ්බයි තියෙන්නේ.
Baba. Ini naik kambing. Bana gitu. ගහලා අපිට chance එකක් ආවා. මෙතන කැෂියර් එකෙක් කෙනා ආවා. දුවගෙන එළ වටේ දෙන්න. ඇත්තටම අද මාර විදිහට කඩේ සෙනග ඉන්නවා. මමත් 6ට ඔෆ් වෙලා ආවේ. දැන් වෙලාව 8යි. දන්නේම නැහැ මේක ඇතුළට ගියාම. පැය දෙකක්ම ගිහිල්ලා. ඉවරද? ටෝටල් එක දන්නේම නැතුව 104යි. ගාන හොඳට වැඩි. පෙන්නට මේකට ආවම ටිකට් 50ක 60ක විතර ගන්නේ. අන්න ඉතින් අපි ලිෆ්ට් එකෙන් පල්ලෙහාට ආවා. අපි බඩු අරගෙන ඉවරයි. දැන් අපි ගෙදර යනවා. බෑග් මළු දෙකත් පුස්සගෙන යනවා. අපි දැන් ස්ටේෂන් එකට ළඟයි. අපි ගෙදර ගිහිල්ලා ඔයගලන්ට අපි මොනවද ගත්තේ කියලා රිවිව් වීඩියෝ එකක් දෙන්නම්. Aku lunga. Pergi. Kenapa? අපි බලමු එහෙනම් අපි ඉකෝ ෂොප් එකේ මොනවද ගෙනාවේ කියලා. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. ඉකෝ ෂොප් එකේ අපි ගන්න හැම එකක්ම හැම අයිටම් එකක්ම රින්ගිට් 2.60යි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍ය රුපියල් 200කට කිට්ටුවන 180ක් 90ක් 200ක් විතර රුපියල් 200ක් විතර අතර ගාණක් වෙන්නේ. අපි බලමු අපි එකින් එක මොනවද අපි බඩු ගත්තේ කියලා. අපි මුලින් බලමු බීම් මොනවද ගෙනාවේ කියලා. අපි බොන්න ගත්තා කොකා කෝලා එකයි. මෙයා ගත්තා කොකා කෝලා එකක් ගත්තා. ස්ප්‍රයිට් එකක් ගත්තා. මේ ලොකු බෝතලේ තියෙන පොඩි බෝතලේ තියෙන ලොකු එකක් ගත්තා පොඩි එකක් ගත්තා දෙකම දෙකයි. ඉතින් ලොකු එකෙන් ගත්තා. මේ ටික අල්ල. ඔව්. ඊට පස්සේ මේ බිග බෝතල් ගත්තා. උන් හැබැයි ඊට පස්සේ මෙයා ඇපල් ජූස් එකක් ගත්තා. ඇපල් ජූස් එකක් ගත්තා. ඒක රහයිද කොහොමද දන්නේ මෙහි පළතුරු බීම අර ඒකට කියන්නේ උකුවට නෑ වතුර වගේ තියෙන්නේ උකු ගතියට නෑ. ඒක ඉතින් බීලා බලන්න කියලා ගත්තා. ඊළඟට බොන්න જાතිය අපි දැන් උත්තරයි ගත්තේ. ඊළඟට අපි බලමු නූඩල්ස් මොනවද තියෙන්නේ කියලා. නූඩල්ස් જાතිය නම් ගොඩක් ගත්තා. මොකද අපි සාමාන්‍යයෙන් හැමදාම ගොඩක් වෙලාවට උදේ කෑම එක නූඩල්ස් එකක් තමයි කන්නේ. ඒ හින්දා නූඩල්ස් අපි සාමාන්‍යයෙන් ගන්න ටිකක් වැඩිපුර. කියන්නේ මේ ගත්ත සෙට් එකට අමතරව ආයෙ සතියකින් විතර තව නූඩල්ස් සෙට් එකක් අපි ගෙදරට ගෙනවා. එහෙම මේකෙන් දෙකක් ගත්තා. මොකක්ද මන් දෙකේ නම කොරියන් එකක්. ඒකෙන් අපි දෙකක් ගත්තා. කාලා බලමු මේ රොසෙටි එකේ ඉතුණ ඒකේ ෆොටෝ එක මේ පින්තූරේ දැක්කම ෆොටෝ එක දැක්කම එළිය තියෙන. ඒකෙන් දෙකක් ගත්තා. මේක අපි දෙන්නගේ ෆේවරිට්. අපි දෙන්නගේ ෆේවරිට් එක. ඒ කියන්නේ ඇතුලේ රසකාරක තියෙන්නේ. කඩ දෙකක් තියෙනවා. ඇතුලේ දෙකක් තියෙනවා. ගාන්ට
දෙකක් තියෙනවා. ඉතින් ඒක හදාගත්තාම ඇති. ඒකින් මේකනේ මේ ෆ්ලේවර්ස් තව දෙකක් අහිලා තිබ්බලු ෆ්ලේවර්. කියන්නේ මෙතන මේක විතරයි. ඔව් මේක විතරයි කලින් තිබ්බේ. ඒ ගන්න තියම් මේකත් ගත්තා බලන්න ඒකයි අනිත් එක. මේ ෆ්ලේවර්ස් ටිකක් ගත්තා අපි මේ පාර බලන්න මේ ආලවල. ඒක මොකද ෆ්ලේවර් එක චිකන් නේ? ඒක චිකන්. මේක ඇවිල්ලා ඉස්සෝ. මේක මේ වෙජිටේරියන්. මේ වෙජිටබල් එක අරක ඉස්සෝ එක අරක චිකන් එක. ෆ්ලේවර්ස් තුනකින් ගත්තා. ඊට පස්සේ තව තියෙනවා මමී කියලා එකක්. ඒක පැකට් 3ක් යනවා එක. ඒ කියන්නේ මේ තුනම 2.60යි. ඉතින් ලාභයි. ඒ කියන්නේ පැකට් දෙකක් විතර දාගත්තාම එක්කෙනෙක්ට ඇති. ඒකෙනුත් ගත්තා. මේකෙම ෆ්ලේවර් දෙකක්. ඒ දෙකක් ගත්තා. නූල් තමයි වැඩිපුර ගන්න ඉතින් සාමාන්‍ය. ඊට පස්සේ මේකත් අලුත් එකක්. ෆ්‍රයි කරලා බලන්න කියලා ගත්තේ. ඒකත් චිකන්. ඒකත් චිකන් නේ. ඔව්. චිකන් එකක් තියෙන්නේ. ඊළඟට නූල්ලත් තියෙන එච්චරයි. හරි පස්තා එක? පැස්ත පැකට් එක උගස්සා. දැන් පැස්ත පැකට් එකකින් හදන්නේ මේ ලුණු දාලා අනම්මන දාලා හදන්නේ. එහෙනම් උගස්සා. ඊට පස්සේ තියෙනවා පාන්. පාන් දෙකක් ගත්තා. මේක ස්ලයිස් 7ක් තියෙනවා. එකක පාන් පෙති 7ක් තියෙනවා. ස්ලයිස් මොනවද දන්නේ නැහැ. පාන් පෙති 7ක් තියෙනවා. අපි එතකොට ඒකට දාගෙන කන්න චොකලට් බටර් ඒ කියන්නේ චොකලට් ක්‍රීම් එකකුයි පීනට් බටර් ක්‍රීම් එකකුයි ගත්තා. දෙකක් ගත්තා. දාගෙන කන්න පුළුවන්. කාගෙන් කන්නද? ඊට පස්සේ මේ තා පොඩි කේක් කෑලි දෙකක් ගත්තා. මෙයා මොනවද දන්නේ ඒව රහත් දන්නේ. මොනවද ඒක? එකක් බටර් කේක් එක. මේක වෙන්නලියු. මගේ ප්ලාස්ටික් කෑලි මෙයාගේ. මෙයාට මේ ඒක අර පියන අරින්න තියෙන්නේ. අරන් බලන්න. ඒක මේ මොනවද දාන්න ගත්තද? ඊරෙක්ස්ලා. මෙයා කරාබු ටික දාන්න පුළුවන්ලු. මන් දන්නේ නැහැ දැන් ගෙදරත් මේ වගේ මේවා 10ක් විතර තියෙනවා. මේ රසන් දාලා තියන් තුන. ලාච්චු වගේ ඉතින් අවුලන්නේ. ඒක මේ මගේ ගත්ත ප්ලාස්ටික් කෑල්ල අපෙන්න. මෙයා ලන්ච් බොක්ස් එක ගන්න. එහෙම දානවා මේ අරගෙන යනවා මොකක්ද කෑම. බැලට යද්දි කෑම අරන් යන කෑම් පෙට්ටියක් ගත්තා. ඉස්කෝලේ කාලෙන් පස්සේ කෑම් පෙට්ටියක් ගත්තේ නෑ. කෑම් පෙට්ටියක් ගත්තා කොහොමද? ඒක ලස්සනයිනේ. කීස් වගේ. සුවඳ. ඒක හොඳට වැහෙනවා. ඔක්කොම විනිවිද පේන ලස්සන කෑම් පෙට්ටියක්. ඒක දාගෙන මෙයාට මල්ලකුත් අරන් දුන්නා. මේ ගෑල්ලා මේකේ මල්ලක් වගේ හැදෙයි. ඒක හොඳයි ගෑල්ලා මේ කියලා. ඒක තමයි ඉන්නේ. දාන්න කොන්ද ගන්න? ඒකත් අරගත්තා. ඊට පස්සේ අපි බලමු බිස්කට් මොනවද ගත්තේ කියලා. බිස්කට් මේ මම තාගිය ටිකක් ගත්තා. ඒක රහයි ඒක චීස් කෑක එක. චීස් කෑක එක. කලින් පාත් අපි ගෙනා ඕනේ. ඒක පොඩි පැකට් තියෙන අතලේ 3-4 දෙකක් ඕනේ. ඊට පස්සේ ඔරියෝ බිස්කට් එකේ කේක් එකක් ගත්තා ලෝකල් එක. මැලේසියන් ලෝකල්. ඔරියෝ එක විදිහටම ගහලා දෙන එක. ඇනි ලපේ. ඒක රහ ඇති. ඊට පස්සේ මේ ගත්ත බොරුවට මේ උලන් විතරයි මේ නෑ. ඒක ගහන්න. පොඩි බිස්කට් අයිටම් එකක් තියෙනවා. ස්ට්‍රාබ්. මේ චොකලට් ක්‍රීම් එකක් තියෙන ඇතුලේ. ඒක රහයි. දැන් තව අයිටම් එකක් ගත්තා. මේ මෙයාගේ වේපර්. වේපර්ස් එකේ බිස්කට් පැකට් 3ක් තියෙනවා. ලම්පාට රෝස පාට දෙනවා. ස්ට්‍රෝබෙරි මේක. ग्रेप ने ग्रेप स्ट्रॉबेरी चीज कोरियन गोगुमा කියලා කියන්නේ මොකද්ද කොරියන් ගොග් කාලා තමයි බලන්නේ वेपर्स लावा केक
ලාව ලේකේ ලාවා කේක් නෙවෙයි ලේයර් කේක්. ලේකේ මම ලාව වගේ මේ අර ඕකේ රෝලෝ තියෙන ලංකාවේ ඒ වගේ අයිටම් එකක්. ඒක ඇතුලේ 1.10ක් තියෙනවනේ. අර පොඩි ඒවා රෝලෝ 10ක් තියෙනවා ඒක ඇතුලේ. මේ සන්සීඩ් සන්ෆ්ලවර් සීඩ් තියෙන්නේ මේ සන්ෆ්ලවර් සීඩ්. ඒකත් ලහිනේ අර ස්නැක් එකක් බයිට් එකක් කරනවා ඒක අතේ. ඒ කියන්නේ වේලපු හරි වේලලා නෙමෙයි කඩේට කියන්නේ පුච්චලා තියෙන ඩ්‍රයි කරලා තියෙන. මේ සන්ෆ්ලවර් සීඩ් එක. ඊළඟට මේක තමයි මම ගත්තේ. පෙරිතන් වලට ගත්ත එකක් කාලා බලන්න. කොකනට් අයිස්ක්‍රීම්. අයිස් කොන්න එකගේ තියෙන්නේ නෑ මම අදනේ ගත්තේ. අනේ කියුට් චූටි අයිස්ක්‍රීම් එකක් තියෙන්නේ. මැද්දේ කොකනට් තියෙන්නේ. කොකනට් කොයිද? මොනවද කියනවා මොනවද කියනනේ ආයි ඇස්ට්‍රා තියෙනවා. බටර් තියෙනවා. පොල් තියෙනවා. චොකලට් වලින් හදපු කෝන් එකක් තියෙනවා. ඔව් මිසින් කොකෝ බටර් එක ඊළඟට ගත්තා තේජේ චොකෝත් අපි ලංකාවේ චොකෝත් තියෙන ඒ වගේ මෙහි මයිලර් එකෙන් ගහන එක සීරියල් එක. තරයක් ගත්තා උදේට මේ සීරියල් එකට දාගෙන බොන්න පුළුවන් උදේට. ඔව් මේක තරයක් ගත්තා මේක අනිත් එක මේ කොකෝ ප්‍රාන්ච්. කොකෝ කාචි නෙස්ලේ එකේ කොකෝ ප්‍රාන්ච් එක. මේක නම් ලංකාවේ දෙනවා මම මේ මයිලර් ගැන ලංකාවේ දැකලා නැහැ. පියනවා මම නිතර මේ දෙක දාගත්තා මේ උදේට කිරිත් එක බොන්න පුළුවන් ඒක. මම ගත්තේ මේක පොඩි ළමයි නම් මේක පොඩිමයි කියලා ඉන්නේ ජෙලි. අර ඉස්කෝලේ යන කාලේ මම කන්නේ කොහොම කනවා කඩාගෙන ලංකාවේ රහම එනවා. ඉතින් මොකක්ද බයිට් එක කරා බයිට් එකේ ටියක් ගත්තද ඉතින් පීනට් කඩ අතේ හතාව එක මේ තියෙන්නේ මොනවද ඒකට කියන්නේ මික්ස්චර්. මික්සර් ටිකක් මේකත් ගත්තා. නේ ඊට පස්සේ ආනේ මේ ඇඳුම් කබඩේට දාන්න ගත්තේ. ඇඳුම් කබඩේට දාන්න ගත්තේ. කපුරු බෝල. පාට මෙයා මිසින් ඊට පස්සේ එනකොට මේ පොඩි දිනවා මේක දාගෙන මේ සුවඳද? ඒක ලස්සන නේ කපුරු වගේම කඩන්න එපා තරනේ අම්මට තේරුම්. කපුරු තමයි කපුරු බෝල. සුවඳ නෑ පාට. පාට කරලා ඒ වගේ ලස්සන හදන මේ ලස්සන ඒවා කියනත් දැන් ලංකාවේ. ඊට පස්සේ ඒක තියෙනවා. ඊළඟට අපි එනකොට පොඩි නිකන් අර පාරේ තියෙන ලෑල්ලකින් වගේ එකකින් පළතුරු දෙක තුනක් ගත්තා. මෙන්නත් ලෙමන් මල්ලක් ගත්තා. ලෙමන් මල්ල කීයද රින්ගිට් 4යි ගානනේ. රින්ගිට් 4යි ගානයි ලෙමන් මල්ල. ඊට පස්සේ මෙයා මේ මම කන්නේ නැහැ බ්ලූබෙරි ගත්තා. බ්ලූබෙරි කීයද? ඒක රහයි බ්ලූබෙරි කීයද? ඒක ගණන් නේද? ඔව් 8යි 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 50 නේ. රින්ගිට් 8යි 50 රින්ගිට් 8යි 50 කියන්නේ රුපියල් 700යි රුපියල් 500ක් 600ක් විතර අතර ගානක්. ඊට පස්සේ මිදි එක ගත්තා. මිදි එක රින්ගිට් 10යි. ඒක මේ 10 නෙමෙයි. තුනෙම තියෙනවා මේකද 10යි? ඔව් 10යි. ආලස් තුනෙම තියෙන්නේ මේ 10 නේ. මේ මිදි ග්‍රේප්ස් එකක් ගත්තා. ඒකේ පාට තුනෙම තියෙනවා. ටිකක් රින්ගිට් 10ක්. රින්ගිට් 10ක් කියන්නේ රුපියල් 700ක් 750ක් නේ. ඒක ගත්තා. ඊට පස්සේ මේවා මේ ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් ගත්තා. ඩ්‍රැගන් ෆෘට් ඒකේ අර කිලෝ ගන්නට ඒගොල්ලෝ කිරලා දෙන්නේ. මේකට අපි මේ ගෙඩියක් විතරක් අරගෙන මල්ලට දාගත්තා. ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය කියේ ටිකට් 3ක් 4ක් විතර උනේ මේක.
මේවල් කපලා පෙට්ටි වලට දාලා තියෙනවා මෙහෙම ගන්නක් තියෙනවා. මේ අර හැමදාම මේ කපල තියෙන කන්න ගත්ත ගෙඩිය පිටින් එකක් ගෙනාව මේ කපල කරලා කාලා බලන්න. ෆ්‍රෙෂ් පිට කන්න බලන්න. හරි ඉතින් ඔහොම තමයි අපි ඉකෝ ෂොප් එකෙන් බඩු ගත්තේ. ඒ කියන්නේ බඩු ගත්ත කියන්නේ මේ මාතේ කන්න බොන්න නෙමෙයි මේ ඇවිල්ලා කඩතෝරු. අපි දෙන්නට බිස්කට් ඔව් දැන් ඒලවලු අර මේ චිකන් මාළු මොනවා හරි ගන්න ආයෙ වෙනම යනවා. මේ බිල වැඩි එහෙම බලනවා. ඒ කියන්නේ බිල පේනවත් දන්නේ නැහැ. බිලේ තියෙන සම්පූර්ණ කෙලින්ම මම වීඩියෝ කරා අයෝ බඩු වීඩියෝ කරනවා. බඩු ටික දාන්න. අයිටම් තියෙන 40ක්. අයිටම් 40ක් අරන් තියෙනවා. අයිටම් 40ක් අරන් තියෙන්නේ කඩතෝරු විතරක්. මේ බයිට් මුරුක්කු ඊළඟට බිස්කට් වර්ග ඔය ටොපි චොකලට් අනම් මනම් ඒවා. කොහොම හරි මෙතෙන්ට ගිහිලා තියෙනවා රිගිට් 140ක්. නෑ. ඒත් 104ක්. සෝරි. රිගිට් 104ක් ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් රිගිට් 104ක් කියන්නේ රුපියල් 7500ක් විතර. ඉකෝ ෂොප් එකට ගියපු වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඕගොල්ලෝ කැමති දේවල් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවන්ට. කන්නස් දේවල් තියෙනවා නම් කියන්නේ මේ අයවල්. ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ බ්ලොග් එකකින් හම්බෙනකම් ගිහින් එන්න. බයි බයි. අපේ ඉකෝ ෂොප් වීඩියෝ එක මෙහෙම තමයි. කොහොමද මේ කියන්නේ? මෙහෙම බඩු ගොඩයි. ඕ ඉන්නේ. කන්න එපා මං ඉන්නේ. කලබලේද? හරි කමු අර මම ආසාවෙන් ගෙනත් දාන්න කමු. නේද? ඔකනේ. ඔව් කල්ලා දැන් ඔය විදිහට කල්ලා මොකටද දාන්නේ කියන්නේ? අර වා මේ බොක්ස් එකෙන් කොහොමද කල්ලේ? ඒක මැටි නෑ එක්ස්ට්‍රා රහක් වගේ තියෙනවා. බටර් දුන්නා නම් දාලා උඩින් පොල් දාලා. උඩින් පොල්.